මගේ වයිෆ් අපි දෙන්න හරි ආදරෙන් හිටියේ. මම ඔෆිස් ගියාම මගේ වයිෆ් ජිම් එකට යන එක පුරුද්දක් කරගෙන හිටියා. අපිට බබාලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මගේ. මුලින් වයිෆ්ට එක ප්‍රශ්නයක් නොවුනත් පස්සේ වෙනස් වෙන්න ගත්තා. මම බෙහෙත් ගත්ත නිසාද කොහෙද හදිසියෙම එයා ප්‍රෙග්නන්ට් වුණා. දවසක් එයාට දරුවා ලැබෙන්න ලං වෙලා අමාරු වුණා. මම එයාව හොස්පිටල් එකට අරන් ගියා. මම පුරුදු විදිහට මෙයාගේ ළඟ හිටියා. බබා හම්බ වුණා. මොනවා? මේ බබාගේ පාට මගේ පාට නෙමෙයිනේ. මට හැමදේම තේරුණා. පෙරුම් පුරාම ඔබේ ආදරේ සැනසුම් වින්දා ප්‍රේම පුරානේ බොරුව රජ වෙලා ඔබේ ලෝකයේ අහස් මාලිගා ඇයි තැනුවේ රහස් මාලිගේ. කාගේ වුණත් දරුවෙක්. ඒත් වයිෆ්ගේ මේ ද්‍රෝහිකම මට දරා ගන්න බෑ. මං විනාශ වුණා. මං හොඳටම බිව්වා. මං පාරේ වැටලා ඉන්න දවසක මට හඳුනන්නේ නැති ගෑනු කෙනෙක් හරියට උදව් කරා. එයාට මං මගේ ප්‍රශ්න සේරම කිව්වා. පියසෙනේ හසමායදින දින පටන් දෙවියන්වත් නෑ හිටියේ මගේ ළඟින් කිරිසින හවනෑ අයිති මට ඉතින් අහස් මාලිගා ඇයි තැනුවේ රහස් මගේ වයිෆ්ගේ හොර සේරම වුණා. ජිම් එකේ කොල්ලා. හරි මමත් ජීවිතය ආය පටන් ගන්නවා. ඒ නාදුනන ගෑනු කෙනා මගේ ජීවිතයට ආවා. මට දරුවෝ නෑ කියලත් දැන. ඒත් මගේ වයිෆ්ට වඩා එයා මට උදව් කරා. වයිෆ් වෙන කෙනෙක් එක්ක මාව එළියට දානකොට නාදුනන කෙනා එයාගේ ජීවිතේ මට නවාතැන් දුන්නා. අපි අපේ ලෝකෙ පටන් ගත්තා. විශ්යකින් කවදා හෝයේ වසන්තය සොයා රෝස තොල් මගේ උණුහුමේ තියා පුංචි පුතු මගේ අද තුරුළු වෙලා අහස් මාලිගා ඔබ තනලා රහස් මාලිගේ යනෙන පාර නොදැනී ඔබයි තාම මා